වරද දැක නිගා කොට අවවාද කරන පුද්ගලයා තමන්ගේ ජීවිතයට නිදහනයක් පෙන්නපු පුද්ගලයෙක් වගේ දකින්න කියලා කියනවා. මේක සමාජේ කරන්න හරි අමාරු වැඩක්. ලේසියෙන් කෙනෙකුට වැරදි පෙන්වන්න බෑ පින්නතුනි. වැරදි පෙන්වන්න ගියහම අමනාප වෙනවා. එහෙම නැත්නම් අපිත් එක්ක ගැටුම් ඇති කරගන්නවා. එහෙම නැත්නම් අපිව විවේචනය කරනවා තමන්ගේ අඩුපාඩු හදාගන්න නැතුව අපි හදන්න එනවා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ අවවාද කරන්නේ කෙනෙකුගේ වරදක් දැක්කහම ඒ වරදට ඍජුවම දොස් කියන්න කියලා. එතකොට ඒ කාරණාව අහගෙන ඉන්න කෙනා ඥානවන්තයෙක් නම් ඔහු පිළිගන්නවා ඔව් මං ගාව එහෙම වරදක් තියෙනවා. මං අතින් එහෙම වරදක් වුණා. මං එහෙම වරදක් කළා. ඔහු නිහතමානීවම තමන්ගේ වරද පිළිගන්නවා. වැරදි පෙන්වන්න ඕනේ කාටද පින්නතුනි? පිළිගන්න අයට. වැරදි පෙන්වන්න ඕනේ වැරදි පිළිගන්න අයට. එක්තරා ඍෂිවරයෙක් බොහෝම ලස්සනට මල් පිපිලා තියෙන පොකුණක් ළඟට ගියා. කැලෑවේ තියෙන පොකුණක්. ඒ පොකුණ ළඟට ගියාම හරි ලස්සන මල් දැකලා නාන ගමන් මලක් අල්ලගෙන සිපගත්තා. අපි සුවඳ බලනවා කියන්නේ මලක සුවඳ බැලුවා. ඒ ආශ්‍රයේ හිටපු දේවතාවියක් මේ ඍෂිවරයාට කතා කළා. කතා කරලා හොඳටම ඍෂිවරයාට චෝදනා කළා. මොකද්ද චෝදනාව? අර මලේ සුවඳ හොරකම් කළා කියලා. ඉතින් බොහෝම චෝදනා කළා. නුඹ වගේ කෙනෙකුට සුදුසු නැති වැඩක් නුඹ කළා. නිදහසේ ස්වභාව ධර්මයේ සුවඳ විහිදුවමින් තිබුණ මලක සුවඳ නුඹ හොරකම් කළා. දැන් මේ විදිහට විවිධ කරුණු කිය මේ ඍෂිවරයාට චෝදනා කරනවා. ටික වෙලාවක් යනකොට මේ කැලෑව හරහා යන පුරුෂයෙක් මෙතෙන්ට ආවා. ඇවිල්ලා අර විලට බැහැලා නෙළුම් අල හැරුවා. හාරලා අල ගොඩ ගත්තා. කොලත් කඩා ගත්තා. මලුත් කඩා ගත්තා. ඒ ඔක්කොම අරගෙන අර පුජ්‍යලේ යන්න ගියා. දේවතාවිය නිශ්ශබ්දයි. ඍෂිවරයා අහනවා දැන් මම මලක් සිපගත්තා කියලා නුඹ මට නොයේක් චෝදනා කරනවා. මම ඒ මලට හානියක් කළෙත් නැහැ. මේ නෙළුම් කැලෑවට හානියක් කළෙත් නැහැ. නමුත් අර පුද්ගලයා මෙතන ඇවිල්ලා අලත් ගලවගෙන කොලත් කඩාගෙන මලුත් කඩාගෙන යනවා. නුඹ වචනයක්වත් කතා කරන්නේ නැහැ. මොකද්ද මේකේ වෙනස කියලා ඇහුවා. දේවතාවිය හරි ලස්සන උත්තරයක් දුන්නා. අවවාදයක් කරන්න ඕනේ. අවවාද පිළිගන්න කෙනෙකුට. ඒ පුද්ගලයාටත් නුඹට වගේ මං කතා කළා කියලා ඔහු ඔය කරන වැඩේ කවදාවත් නවත්තන්නේ නැහැ. මගේ අවවාදයට කීකරු වෙන බවක් ඔහුගේ නැහැ. නමුත් මම දන්නවා මම අද මෙහෙම කතා කරාම නුඹ ඔවැනි වැඩක්වත් අය කවදාවත් කරන්නේ නැහැ කියලා. ඒක නිසා අවවාද නොපිළිගන්න අයට අවවාද කරන්න මං කැමති නෑ. හොඳින් කීවත් නරකින් කීවත් අවවාදයේ අවවාදයක් හැටියට බාර ගන්න අයට මං කැමතියි. ඒ නිසා අවවාද කළ යුත්තේ අවවාද පිළිගන්නෙකුටයි කියලා කිව්වා. එහෙනම් අපටත් සඳහන් කරන්නේ සමාජ මිනිස්සු කරන වැරදි ඕන තරම් අපිට පේනවා. නමුත් ඒ හැමෝටම වැරදි පෙන්වන්න පුළුවන්ද? බැහැ පින්නතුනි. සමහරලාට උත්සාහ කරයි වරක් දෙවරක් තුන්වරක් වරද පෙන්වන්න. එතනින් එහාටත් නිවැරදි නොවෙනව නම් ඔවුන්ට වැරදි දක්වන්න ගියහම නිකම්ම අපි වැරදිකාරයෝ බවට පත් වෙනවා. නොපිළිගන්න අයට වැරදි පෙන්වන්න ගිහිල්ලා අපේ කාලය විතරයි නාස්ති වෙන්නේ. සමහරලාට අපේ සිත් පිත් විතරයි කිලුටු වෙන්නේ. ඒක නිසා අවවාද කළා වරදක් පෙන්නනවා නම් වරදක් පෙන්වන්න ඕනේ වරද පිළිගන්න කෙනෙකුටයි.